දැන් ඔන්න පහු කර යන මුල් ටික හරිද? මට නිකන් දැන් ඔක්කොම රිපීට් වෙනවා හරිද? අපි හිටපුවා සෙන්ටර් කෝට් එක ෆුඩ් කෝට් එක ඒවත් එක මට හිතුනේ මෙච්චරයි. කොල්ලෙක් කිල්ලෙක් ජීවිතේ අනිවාර්යයෙන්ම කැම්පස් නම් යන්න ඕන. පට්ටම ලස්සනයි මල් පිපිලා මේ දවස්වල පට්ටම වයිබ් වැස්සත් එක්කනේ හන්තානේ පැත්තට. නරුවේ. මං ගියේ ඉස්සෙල්ලා ළමයි කැම්පස් එකට ගියා හරිද? අවුරුදු එකහමාරකට විතර පස්සේ කැම්පස් එකට ගියේ එකහමාරද මට මතකද? ගිය අවුරුදු මං ගියේ නෑ නේද? ගියාද? නෑ නේ. අවුරුදු දෙකකින් විතර කැම්පස් එකට ගියා හරිද? මම දැන් ගිහිල්ලා මට කැම්පස් එකට එකපාර යන්න බැරි වුණා. හරිද? يعني මේ බැරි වුණා කියන්නේ මේක සිරාම ඈ. ඒ කියන්නේ දැන් ගේට් එක ගාවට යනවනේ මං ගිහිල්ලා මං වාහනේ ඇතුළට දැම්මේ නෑ. මට නිකන් අමුතු තිගැස්මක්. හරිද? නිකන් මට නිකන් පළවෙනි දවස් කැම්පස් එකේ ෆීලින් එක නිකන් ඔලුවට ආවා. හරිද? පළවෙනි දවස් කැම්පස් එකේ දැකපු විදිහක් තියෙනවනේ. අපච්චිත් එක්ක ගිහිල්ලා ඒ බස් එකේ බහලා ඒක අමුතුම එකක්. ඒක නිකන් ෆිල්ම් එකක් වගේ. ඒක දැනෙයි උඹලට කවදාද? ඒක නියම ෆිල්ම් එක ගන්න ඕන එකක් ඈ. මේ ඒක කියලා තේරෙන්නේ නැහැ මම කියද්දි බලලා ඔක තේරෙන්නේ නැහැ කොහොමද මං ඊට පස්සේ කැම්පස් එක පහුවලා පාක් එකක් තියෙනවා ඉස්සරහා ගියා අපි ඒ ඉන්න කාලේ තමයි මේ පාක් එක හැදුවේ අපි හොස්ටල් ඉන්න කාලේ ඉතින් ඔය හවසට ගිහිල්ලා ඔය රවුමක් දාලා ඉතින් ඔය පොඩ්ඩක් ඇවිදලා කරලා එනවා කට්ටිය හරිද එතනට ගිහිල්ලා පොඩ්ඩක් මම කල්පනා කරලා ආයෙත් තව කැම්පස් එකට එනකොට මේ එදා මට ලයිෆ් එකේ පට්ටම විශේෂ දවසක් ඒකට හේතුව තව සතියකින් වලට කියන්න නෑ උඹලා හිතන මගුලක් නෙවෙයි ඒක මගේ ජීවිතේ මට තිබ්බ සුපිරිම දවසක්. ඒ කියන්නේ අර මම ප්ලෑන් කරන් හිටපු මගේ අර ඒක පස්සේ කියන්නම්කො. හරි කොහොම හරි කැම්පස් ඇතුළට යනකොට ගියා. ඊට පස්සේ ගිහිල්ලාට පස්සේ සිකියුරිටි සෙට් එකත් අර පරණ සෙට් එකකට අඳුරන්නේ කයියක් ගහලා ඉතින් වඩාක් ඇතුළට ගිහිල්ලා යනකොට මේ දැන් ඔන්න පහු කර යන මුල් ටික හරිද? මට නිකන් දැන් ඔක්කොම රිපීට් වෙනවා හරිද? අපි හිටපුවා සෙන්ටර් කෝට් එක ෆුඩ් කෝට් එක ඕන් ඔක පහු කරලා ඉස්සරහට යනකොට වම් පැත්තේ ටෙනිස් කෝට් එක තියෙනවා. ඔතන තමයි අපි සෙල්ලම් කරේ රැයට. රැයට සෙල්ලම් කරන ඔතන එතන පහු කරලා ඉස්සරහට යනකොට දකුණු පැත්තේ එල් කැන්ටින් එක. සාමාන්‍ය කැම්පස් වල කැන්ටින් චාටර් හරිද? හැබැයි එල් කැන්ටින් එක තමයි තිබ්බ සුපිරිම කැන්ටින් එක. රුපියල් 100ක් අරන් ගියා නම් 5 දිනක් විතර බඩ පිරෙන කාලේ එනවා. ප්ලේන් ටිකක් රුපියල් 5යි. හරිද? වඩයක් කාලා, පෑන්කේක් එකක් කාලා, අප්පයක් කාලා, රොටියක් කාලා ඕන තරම් කන්න පුළුවන්ම රුපියල් 100ක් විතර යන්නේ. හරිද? එතකොට ඒ කැන්ටි මේ අයියා එකයි සුපිරිනම දෙනවා කැමරේවත් පුදුම රහයි. හරිද? එල් කැන්ටින් පහු කරලා යනකොට හම්බ වෙනවා ලගාන් එක. ලගාන් එක කියන්නේ මේ පේරාදෙණිය කැම්පස් එක වල වගේ අපේ කැම්පස් එකේ තියෙන ලගාන් එක. අහලා ඇති නේද? ඒ වගේ අර පොඩි කවයක් එක්ක ඕකේ තමයි මුළු කැම්පස් එකේ බැජ් එකම වාඩි කරවන්නේ. ගියාට පස්සේ කියන්නේ බැජ් එක 900 ගානම මුල්ම දවසේ ගිහිල්ලා ඉනෝග්‍රේෂන් එක පස්සේ ගිහිල්ලා ඔය ලගාන් එක වාඩි කරවනවා. හරිද? ඊට පස්සේ ඒකෙදී අපේ සීනියර් අයියලා ඇවිල්ලා අපිට කතා කරනවා. ඊට පස්සේ අපි සීනියර් වුණාට පස්සේ ජූනියර්ස්ලා එතන වාඩි කරලා අපි කතා කරනවා. ඒව නිකන් ඔක්කොම දැන් මට නිකන් ෆිල්ම් වගේ සට ගාලා නිකන් මේ ට්‍රේලර් එක ප්ලේ වෙනවා. හරිද? එහා පැත්තේ ග්‍රවුන්ඩ් එක තියෙනවා. ග්‍රවුන්ඩ් එකේ කට්ටිය සෙල්ලම් කරනවා. කට්ටිය ඔහොම මරු ඒක නියමයි. මට හිතුනේ මෙච්චරයි මේ දැන් අවුරුදු 4ක් යන කැම්පස් එකෙන් අවුට් වෙලා අවුරුදු 4ක් ඇතිනේ මට මතක නැහැ කොරෝනාත් එක්ක මම ඉවර වුණානේ ඔය ඔක්කොම ෆයිනලි ඉද්දි කොරෝනා ආවේ කොහමරි කැම්පස් එකෙන් අවුට් වෙලා දැන් ඒ කාල සීමාව තියෙනවනේ එතකොට අපි කලින් ගියපු විදිහ තියෙනවනේ ඒවත් එක මට හිතුනේ මෙච්චරයි කොල්ලෙක් කිල්ලෙක් ජීවිතේ අනිවාර්යයෙන්ම කැම්පස් නම් යන්න ඕන ඒක යන්න ඕන හරිද ඒක අපි සාර්ථක වෙයි මොනවා හරි පැත්තෙන් හැබැයි ඒ ෆීල් එක ගන්න ඕන නිකන් හරි කැම්පස් එකට ඵලයල්ලා ඒක නියමයි ඒක මට කියන්න තේරෙන්නේ ඒක එක්ස්පීරියන්ස් කරාට පස්සේ ලැබෙන ෆීල් එක ඒක නියමයි දැන් අපි එහෙ ගියාට පස්සේ දැන් අපේ යාළුවද කවුරුත් නැහැ අපි කවුරුත් යාළුවෝ නැහැනේ දැන් ඉන්නවා දැන් උන් ලෙක්චර්ස්ලා ඒක ඇතුලේ සමහරු මේ ඒක නියමයි දැන් මට ඕන කවදා හරි තව අවුරුදු දෙකකින් විතර මම ඒත් යනවනේ යනකොට උඹලා ඒ වගේ ඇතුලේ ඉන්න ඕන එතකොට ඒක තවත් වාව වෙයි හරි ඒ නිසා තව අවුරුදු දෙකක් විතර ඔයාලා එතන යන්න දැන් ඉන්න විදිහක් නැහැ මම 22න් ඔන්ලයින් ටිකක් කරලා දැන් 22 බැච් එක තමයි කැම්පස් එකේ ඉන්නේ. හරි 23න් පස්සේ ඉඳි නිසා මේ ඒ කැම්පස් යන්නේ කොහේ හරි ගමන්නේ කැම්පස් යන්න. ඒක නියම එකක්. ඒක නියමයි. ඒක මට කියන්න තියෙන අනිත් එක තමයි මේ කියන්නේ. එදා මං ගියේ කැම්පස් එකට මගේම කැම්පස් එකේ මම ඉවෙන්ට් එකේ චීෆ් ගෙස්ට්. ඒක මාර එකක්. ඒ කියන්නේ ඒක නෙමෙයි විශේෂ සිද්ධිය. ඒකටත් වඩා සිද්ධියක් තිබ්බා. මේ ඒක පස්සේ අනිවාර්යෙන් කියන්න මතක් කරන්නේ. අද කවද්ද 20 නේ? 20. තව දවස් 10කින් ඉදිරිය පස්සේ ඒක හම්බෙයි. රයිට්. ඕක තමයි කියන්න ඕනේ මේ නිසා කැම්පස් යන්න අනිවාර්යෙන්ම යන්න ඉතින් එච්චරයි.
ඊයේ පෙරේද පේරා දිනටත් ගියා මේ දවස්වල පට්ට. ඊයේ පෙරේද මම ඊයේ ගියේ. ඊයේද? නෑ ඊයේ ක්ලාස්නේ. පෙරේද රෑ ගියා හරිද? පට්ටම ලස්සනයි මල් පිපිලා මේ දවස්වල පට්ටම වයිබ් වැස්සත් එක්කනේ හන්තානේ පැත්තට. නරු ඈ. අර හොස්ටල් ලේන් එක පැත්තේ ඔය කැලේ රවුමක් දාලා එනකොට ආයෙ වැඩක් නැහැ කතා කරලා සුපිරි. හරි. ඔහොම කයිය ගහන නිකන් ඉන්නවා මේ උඹලා A level කරන එක තව මාස 5යි තියෙන්නේ. ලබන මාස රිසල්ට් එනවා. ලබන මාස රිසල්ට් එනවනේ.